Hello everyone. Welcome back to our YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා අපි හිතනවා. අද අපි මේ අරගෙන ආවේ අපේ Thailand tour එකේ දෙවැනි vlog එක. ඔයාලා තාම අපේ පළවෙනි vlog එක බැලුවේ නැත්නම් දැන් මම ගිහලා එකත් බලන්න. ඉතින් අද Thailand වල අපේ දෙවැනි දවස ඔයගොල්ලෝ කලින් vlog එකේ දැක්කනේ අපි Sanctuary of Truth බලන්න ගියා. ඉතින් එතනත් බලලා ඊට පස්සේ අපි කෙලින්ම ආවේ මෙන්න මේ shopping mall එකට. අපි දැන් ඉන්නේ Terminal 21 shopping mall එකේ. මේ shopping mall එක තියෙන්නේ පතාය වල. මං ගොඩාක් ආසාවෙන්ම එන්න හිටපු තැනක් තමයි Terminal 21 shopping mall එක කියන්නේ. This is a very unique shopping mall. I think it has about 5 floors. But then the special feature about here is every single floor is decorated different. Like it represents a different city in each floor. ඉතින් අපි දැන් ඇවිදගෙන යනවා මෙතන මොනවද තියෙන්නේ බලාගෙන සෝනියා shops තියෙනවා clothing stores එතකොට jewelry stores ඒ වගේම restaurants එහෙමත් තියෙනවා. ඔයාලා Thailand visit කරොත් අනිවාර්යයෙන්ම පතායා එන්න ඒ වගේම මේ shopping mall එකටත් එන්න මෙතන ගොඩාක් ලස්සනයි ඒ වගේම හරිම ආස හිතෙනවා ඇවිදින්න මේ තියෙන ලස්සන decorations උනත් බලන්න. එහෙනම් අපි දැන් යමු ටෝකියෝ වලට. අපි බලමු ටෝකියෝ වල මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඉතින් අපේ වීඩියෝස් හැමදාම බලනවලට thank you so much. ඉතින් ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් like එකක් දාන්න, share කරන්න අමතක කරන්න එපා. අපි මේ මෝල් එකෙන් ගොඩක් shopping කරේ නැහැ. හැබැයි මම skin care products ටිකක් ගත්තා. ඒ වගේම jewelries කීපයක් ගත්තා. තව PlayStation එකකුත් තියෙනවා. අපි එතනටත් ගියා. ඉතින් අපි games නම් play කරේ නැහැ.
ඔන්න දැන් අපි යන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලට. ඉතින් මේ ෆ්ලෝ එකේ තමයි සිනමා එක තියෙන්නේ. ඒකත් ගොඩාක් ලොකු සිනමා එකක්. ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එකත් ලස්සනට පේනවා මෙතනට. හරිම ක්‍රියේටිව් විදිහට හදපු shopping mall එකක් තමයි මේ. අපි මේ හැම ෆ්ලෝ එකකම ඇවිද්දා. දැන් නම් ගොඩාක් මහන්සි ඇවිදලා and it's time for dinner. අපි බලමු තව මොන වගේ දේවල්ද අපිට මෙතන බලන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කොහෙන්ද කෑම කන්නේ කියලා. දැන් අපි මේ එයාපෝට් තීම්ඩ් මෝල් එකෙන් එළියට ආවා. මේ මෝල් එකෙන් එළියට ආවහම නයිට් මාකට් එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා මෙතනත් මොනවද තියෙන්නේ, මොනවද අපිට ගන්න පුළුවන් කියලා බලන්න. මෙතන ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම. ඇඳුම් තියෙනවා, shoes තියෙනවා, එතකොට cosmetics and food of course. එක විදිහේ කෑම ජාතිත් අපිට ටේස්ට් කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන සත්තු ඉන්නවා අපිට යාලට ෆීඩ් කරන්න පුළුවන්. goats, rabbits, guinea pigs and තව ගොඩක් සත්තු ජාති ඉන්නවා. ඉතින් මේ yellow පොඩි බාස්කට් එකක් යාලගේ කෑම තියෙන. ඒ බාස්කට් එකක් වෙන්නේ බාට් 50ක් වගේ. ඉතින් අපි කැමති නම් අපිට පුළුවන් අරගෙන යාලට ෆීඩ් කරන්න. අපි මැංගෝ ස්ටිකි රයිස් ටේස්ට් කරා. ඉතින් මට වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. හැබැයි ඒක හරියම රසයි. ඉතින් ඔයාලත් chance එකක් આવොත් අනිවාර්යයෙන්ම ටේස්ට් කරලා බලන්න. You will love it. මෙන්න මෙතන තියෙනවා crocodile meat. ඔයාලා ආසයිද රස බලන්න? අපි නම් රස බැලුවේ නෑ ඇත්තටම. ඒ වුණාට it will be another experience if you taste it. But I didn't really like it. So I didn't taste it. අපි දැන් සෙන්ට්‍රල් මරීන එකට තමයි මේ යන්නේ. ඉතින් එතන එළියේ ස්ටෝල්ස් දාලා තියෙනවා, ෆුඩ් ස්ටෝල්ස්, ඒ වගේම ක්ලෝතින් ස්ටෝල්ස්, ඒ වගේ දාලා තියෙනවා. අපි ඒවත් බලාගෙනම සෙන්ට්‍රල් මරීන එකට යමු. මේ විදිහට තමයි පතාය වෙලා අපේ පළවෙනි දවස ගෙවුනේ. ඉතින් ආයෙත් ඉක්මනටම ලස්සන vlog එකකින් හම්බ වෙමු. ඊළඟ vlog එකත් ගොඩාක් exciting vlog එකක්. So stay tuned. ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිට support කරන්න. එතකොට ඔයාලගේ යාළුවොත් travel videos බලන්න කැමති නම් එයාලත් එක්කත් මේ vlog එක share කරන්න.
So thank you for watching, and I'll see you guys soon. Stay safe. Bye.